සල්ලි නැතුව දුක් විඳින ජෝඩුවකට අద్භූත සල්ලි හොයන මැෂින් එකක් හම්බ වෙනවා. ඉතින් මේකෙන් හරි අමුතු විදියට තමයි සල්ලි හම්බ වෙන්නේ. ඇඳ උඩ නරක විදියට හැසිරුණත් මේකෙන් මෙයාලට සල්ලි එනවා. කොහොම හරි කොච්චර සල්ලි හම්බුණත් මේ අద్භූත දේ නිසා මෙයාලගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද මම කතා කරන්නේ 2012 වර්ෂයේ රිලීස් වුණු සුපිරිම මූවී එකක් වන The Brass Teapot චිත්‍රපටය ගැන. මූවී එක පටන් ගන්නකොට තරුණ කපල්ලයක් වන ඇලිසා ජෝන්ව පෙන්නනවා. මේ දෙන්න ගොඩක් ණය වෙලා ඉන්න නිසා මුදල් ප්‍රශ්න සෑහෙන්න මේ දෙන්නට තිබ්බා. ඒ හින්දා මෙයාලට හරියට කන්නවත් සල්ලි තිබ්බේ නැහැ. දැන් මාස ගානකින් ගෙවල් ගුලියක් ගෙවපු නැති නිසා ගෙදර අයිතිකාරයා ඇලිස්ගෙන් වෙන විදියකට ගෙවල් කුලිය ගන්න try කළා. ජෝන් අලවි සමාගමක තමයි වැඩ කළේ. ඒත් එයාට තමන් ගැන විශ්වාසයක් නැති හින්දා එයාට හරියට ජොබ් එක කරගන්න බෑ. ඉතින් ජෝන්ට කම්පැනි එක වෙනුවෙන් එක සෙල් එකක්වත් හරියට කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා තරහ යන බොස් මම තමුසෙව ළඟදීම අස් කරනවා කියලා ඔහුට හැමදාම බැන්නා. මීළඟට ඇලෙක්ස් පෙන්නනවා. ඇය හැමදාම එක ඉන්ටර්වියු වලට ගියා ජොබ් එකක් ලබා ගන්න. ඒත් එයාට හරි සුදුසුකමක් නැති නිසා හැමදාම එයාව කම්පැනි වලින් රිජෙක්ට් කළා. මෙයා ගෙදරාම එයාව අල්ලගන්න බලාගෙන ඉන්න ගෙදර අයිතිකාරයා බානියනවා. ඔහු මේ ඇවිත් ඉන්නේ ගෙවල් කුලිය අරගෙන යන්න. ඒ වෙලාවේ තමුසගේ හස්බන්ඩ් නම් නිකමෙක් කියලා බානි එතනට ආපු ජෝන්ව පෙන්නනවා. දැන් සල්ලි හරි ඇලිස්ව හරි ලැබුණ නැති එකට තරහෙන් එතනට ආපු බානි ජෝන්ගේ ඇඟට කඩාපයින්නවා. එදා රෑ මේ දෙන්නා ෆ්‍රී පාටි එකට එනවා. මෙයාලා දැනගෙන හිටියේ නෑ පාටි එකේ ඩ්‍රෙස් කෝඩ් එක. ඉතින් මේ දෙන්නා සාමාන්‍ය විදියට තමයි ඇඳගෙන ඇවිත් තිබුණේ. ඒත් එතන හැමෝම වැදගත් විදියට ඇඳන් ඇවිත් තිබුණා. ඒ ගැන ලැජ්ජාවක් ඇති වුණත් මේ දෙන්න කොහොම හරි පාටි එකෙන් කාලා බීලා යන්න තීරණය කළා. මේ පාටි එක ඕගනයිස් කරලා තින්නේ එයාගේ පාසල් කාලේ යාළුවෙක් වන කෙටි. ඇය දැන් ගොඩක් ජනප්‍රිය වගේම ධනවත් කෙනෙක්. ඉතින් පාටි එකට ආපු ක්ලාස් එකේ හිටපු අනෙක් අයත් ගොඩක් ධනවත් අය. ඒ හින්දා ජෝනුයි ඇලිසුයි තමන් ගැන ගොඩක් ලැජ්ජාවට වගේම දුකටපත් වුණා. ඉතින් මේ දෙන්නා නිකන් හම්බෙන මිලාදික බීමයි කෑමයි කාලා හොඳට පාටි එකේ විනෝද වුණා. ඊළඟ දවසේ අවදි වුණාම මේ දෙන්නට තාමත් හොඳටම වෙරි. ජෝන් එදා රෑ බීපු සේරම සිංක් එකට හලන්න පටන් ගත්තා. වෙරි අඩුවෙන්න ඇලිස් බීමක් ගන්න ෆ්‍රිජ් එක ඇරියත් ඒකේ දැන් වතුර බෝතලයක්වත් නැහැ. ඉතින් මේ දෙන්නා තියෙන සල්ලි ටිකත් අරගෙන කන්න මොන හරි ගන්න සුපර් මාකට් එකට යන්න පිටත් වුණා. මේ යන අතර මෙයාලගේ වාහනේ හැප්පෙන්න යනවා. ඒත් වාසනාවට මේ දෙන්නට ඒ සිද්ධියෙන් අනතුරක් වෙන්නේ නැහැ. ටික වේලාවකට පස්සේ එතනට ආපු පොලිසියත් එක්ක ජෝන් කතා කර ඉන්නවා පෙන්නනවා. මේ අතර ඇලිස් දකින්නවා පාරේ එහා පැත්තේ වයසක ගෑනු කෙනෙක් දිලිසෙන තේ පෝච්චියක් අරගෙන යනවා. එතන තියෙන්නේ පරණ බඩු එකතු කරන ෂොප් එකක්. ඇලිස් එකපාරටම ඒ ෂොප් එකට යන්න තිව්වා. ඇය හදිස්සියෙන් පාර පැනපු නිසා තව පොඩ්ඩෙන් වාහනයක හැප්පෙන්නත් ගියා. ඒත් කොහොම හරි වටපිටාව ගැන හිතන්නේ නැතුව ඇය ෂොප් එක ඇතුළට එනවා. ඇලිස් ඒ ෂොප් එකේ තියෙන බඩු ගැන ඒ වයසක ගෑනු කෙනත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒත් එකපාරට මේ ගෑනු කෙනාට කෝල් එකක් ආපු නිසා ඒක ආන්සර් කරන්න ගියා. ඇය ඉක්මනට ඒ තේ පෝච්චිය හොරකම් කරගෙන ඒ ෂොප් එකෙන් පැනලා ගියා. ජෝන් දැන් ඉන්නේ පුදුම වෙලා. මොකද ඔහු මුල්ම වතාවට තමයි එයාගේ වයිෆ් මොන හරි හොරකම් කරනවා දැක්කේ. ඒත් ඇලෙක්ස් hina වෙලා කියනවා මට ඒකට ආස හිතුණා බලන්න. මම ඉක්මනට ඒක ආපහු ගිහින් දෙනවා කියලා කියනවා. ඊළඟ දවසේ ජෝන් ඔෆිස් එකට යනවා. ඒ අතර ඇලිස් එයා කොණ්ඩේ අයන් කරන ගමන් කෝල් එකක් ගන්නවා. කෝල් එකේ හිටපු නිසා අයන් කරන එක අමතක වෙන ඇලිස්ගේ ඔළුව පිච්චෙනවා. එතකොට මාර ටීපොට් එක අద్භූත විදියට හෙලවෙන්න ගත්තා. පුදුමුණ ඇලෙක්ස් සතෙක්වත් හිර වෙලා ඉන්නවද කියලා බලන්න පොට් එකේ මුහුඩිය අරිනවා. ඒක ඇතුලේ දැන් සල්ලි කොල කීපයක් තියෙනවා. ඇය පුදුම වෙලා ඒ සල්ලි දිහා බලාගෙන කල්පනා කරා කොහොමද මේ පොට් එකට සල්ලි ආවේ කියලා. ඉතින් ඇලෙක්ස් කලින් කර හිටපු දේවල් ආයෙත් කරන්න ගත්තා. කොහොම හරි ඇලෙක්ස් ආයෙත් කොණ්ඩේ පුච්ච ගන්නවා. එතකොටම ටීපොට් එකෙන් සල්ලි මතුවෙනවා. වැඩේ තේරුණ ඇය එක විදියට තමන්ව රිද්ද ගන්න පටන් ගත්තා. දැන් වේදනාව වැඩි වෙන තරමට පොට් එකෙන් එන සල්ලි ප්‍රමාණයත් වැඩි කියලා ඇයට තේරුණා. මේ අතර ජෝන්ගේ බොස් එයා හරියට වැඩ කරන්නේ නැහැ කියලා කම්පැනි එකෙන් අස් කරනවා. හොඳටම කලකිරලා ගෙදර ආපු ජෝන් එයාගේ වයිෆ් සිහිය නැතුව ඇඳ උඩ වැටිලා ඉන්නවා දකින්නවා. දැන් ඇලිස්ගේ ඇඟේ හැමතැනම තැලුම් කපුම් පාරවල් හරියට කවුරු හරි ගහලා වගේ. හොඳටම බය වෙන හො පොලිසියට කෝල් කරන්න හදනවා. ඒත් එකපාරටම නැගිටින ඇලිස් මට අවුලක් නැහැ මම හොඳින් ඉන්නවා කියලා කියනවා. මේ දෙන්නයි කතාවෙන් ඇලෙක්ස් දැනගන්නවා ජෝන්න කම්පැනි එකෙන් අස් කළා කියලා. ඒකට ඇලෙක්ස් ජෝන්ට හොඳ කණේ පාරක් දෙනවා. වයිෆ් කවදාවත් නැතුව තමන්ට ගැහුවේ ඇයි කියලා දැන් ජෝන් අසරණ වෙලා වගේ බලන් හිටියා. ඒත් එකපාරටම ඇලිස් පොට් එකෙන් සල්ලි වගේක් හලනවා දැකපු ජෝන්ගේ දුකත් අතුරුදහන් වෙලා යනවා. ඉතින් මේ දෙන්නගෙන් කවුරු වද වේදනා වින්දත් මේ ටීපොට් එකෙන් සල්ලි එනවා. ඇලිස් මේ හැමදේම ජෝන්ට තේරුම් කරන්න උත්සාහ කළා. ඒත් ඔහු නම් ඒක විශ්වාස කළේ නෑ.
ඉතින් ඇය ඒක ඔප්පු කරන්න ජෝන්ගේ අහවල් තැනට හොඳ පාරක් දෙනවා. ඒකට ටීපොට් එකෙන් සල්ලි විසි වෙන්න ගන්නවා. ඉතින් ඇලිස්ගේ කතාව ඇත්ත කියලා ජෝන්ටත් තේරුණා. ඉතින් මේ දෙන්න මුළු රෑම දෙන්නට දෙන්න රිද්ද ගන්න පටන් ගත්තා. ඒත් හොඳටම හෙම්බත් වෙලා ඉන්න ජෝන්ට මේ ගැන සැකයක් හිතෙන්න ගන්නවා. ටීපොට් එක නිසා අපි මේ කරන වැඩෙන් අපේ සම්බන්ධය කැඩේ කියලා ජෝන් කියනවා. ඒත් ඇලෙක්ස් කියන්නේ ගොඩක් ලෝභ කාන්තාවක්. ඇය මේ ටීපොට් එකට දැන් වශී වෙලා ඉන්නේ. ඇයි කොහොමවත් ඒ ටීපොට් එක බාර දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ ජෝන්ගේ අටහිතනම් කිව්වේ මේ දේ නිසා එයාලට ලොකු අනතුරක් ළඟදීම එනවා කියලා. මීළඟ දවසේ ඇලිස් නිදාගෙන ඉන්න වෙලේ ජෝන් පොට් එකත් අරගෙන අර ෂොප් එකට යනවා. ඒත් ඒ ෂොප් එකේ එදා කවුරුත් හිටියේ නෑ. ඉතින් ජෝන් එකත් අරගෙන පරණ බඩු විකුණන තැනකට යනවා. ඔවුන් පොට් එක ගොඩක් පරණ නිසා ඩොලර් 5000කට ගන්න කැමති වෙනවා. ඒ ජෝන් බලාපොරොත්තු වුණ ගානට වඩා ඒක ගොඩක් අඩු මුදලක්. ඔව් පොට් එකත් අරගෙන ආයෙත් ගෙදර යනවා. මේ අතර මේ ටීපොට් එක ටීවී එකෙන් පෙන්නනවා. ඒක ඩොක්ටර් ලීන් කියන මේ පුද්ගලයා දකිනවා. ඒක දැකපු ඔහු අභිරහස් හේතුවක් නිසා ජෝන් මුණ ගැහෙන්න තීරණය කරනවා. ආයෙත් මේ දෙන්නා සුපුරුදු පරිදි වද වේදනා විඳලා ගොඩක් සල්ලි හොයන්න පටන් ගන්නවා. ඕන් ඒකට ගෑස් කුකර් එකෙන් අතපයත් පුච්ච ගන්නවා සල්ලි හොයන්න. ඒ වගේම ගොඩක් වේදනා දෙන දේවල් මේ දෙන්න කරන්න පටන් ගත්තා. ඇගේ රෝමත් වැක්ස් කරලා අයින් කළා. හිරි වැටෙන්නේ නැතුව දතුත් ගැලෙව්වා. ඇඟ පුරාම ටැටෝත් ගහගත්තා. ඒ වගේම දරුණු නෝටි වැඩ ඇඳ උඩ ඉඳන් දෙන්නත් එක්ක කළා. ඉතින් මේ හැමදේම පොට් එකෙන් මෙයාලට ඇති වෙන්න සල්ලි හම්බුණා. වැඩි කල් යන්න ඉස්සෙල්ලාම මෙයාලා සල්ලිකාරයෝ බවට පත් වෙනවා. ඉතින් මේ කළු සල්ලි බාත්රූම් එකේ හැමතැනම මෙයාලා හංගලා තිබ්බා. එදා හවස ඇලිස්ගේ පවුලේ නෑදෑයෝ ටිකක් එනවා කෑමකට. ඔවුන් තාම ජොබ් එකක් නැති ඇලිස්ට ළමෙක්වත් නැද්ද කියලා වීලු කරන්න ගන්නවා. ඒත් ඔවුන් ගේ පුරාම තියෙන මිලාදික බඩු දැකලා අහනවා ජෝන් ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔහු වීලෝට වගේ බිස්නස් කරනවා කියලා කියනවා. දැන් ඇලිස් වගේම ජෝන් එයාලගේ ණය සේරම ගෙවලා ඉවර කරලා මේ ටීපොට් එක එයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරා කියලා තාම මේ දෙන්නට හිතා ගන්නවත් බෑ. ඉතින් මේ ජෝඩුව ඒක සතුටින් සමරන්න ගන්නවා. ඒත් එකපාරටම දොරට තට්ටු කරන ශබ්දයක් ඇහෙනවා. ජෝන් ඒ කවුද කියලා බලන්න ගියාම දකිනවා යුදෙව් ජාතිකයෝ දෙන්නේ කැවිත් ඉන්නවා. ඕන් එකපාරටම ගෙදරට ඇතුල් වෙලා ජෝන්ට ගහන්න පටන් ගත්තා. මේ අය ඇවිත් ඉන්නේ ටීපොට් එක හොයාගෙන. ඒක ඇත්තටම අයිතිය තිබුණේ මෙයාලගේ ආච්චිට. ඇය ඒක පණ වගේ මුළු ජීවිත කාලයම පරිස්සම් කරලා තිබුණා. ඒත් ඒක ගිය සතියේ නැති වුණාට පස්සේ ඇය ඒ ගැන ගොඩක් දුක් වුණා. ඒ හින්දාම ඇයට heart attack එකක් ඇවිත් ඇය මැරෙනවා. දැන් මේ දෙන්න ඇවිත් ඉන්නේ එයාලට අයිති ටීපොට් එක අරගෙන යන්න. ඒත් ඒක මම විකුණලා සල්ලි ගත්ත කියලා ඇලිස් බොරුවක් කියනවා. මම දැන් මේ සල්ලි වලින් භාගයක්ම මේකප් බඩු වලට වේදම් කරා කියලා ඇලිස් කියනවා. ඒකට තරහ යන උන් ඉතිරි සල්ලි ටික කෝ කියලා අහනවා. ඉතින් ඇලෙක්ස් හොරෙන් ටීපොට් එකට අත දාලා සල්ලි වගයක් ගන්නවා. මේ සල්ලි ඇවිත් ඉන්නේ ජෝන් දැන් ගුටි කාපු ටිකට. ඇයි ඒ සල්ලි ටික යුදෙව්ව දෙන්නට දෙනවා. අවසානයේ උන් ගෙදරින් යනවා. ඊට පස්සේ මේ දෙන්නා ටීපොට් එක ගැන දැනගන්න ලයිබ්‍රරි එකක පරණ පොත් වගයක් බලනවා. ඇලෙක්ස්ට පොතක් හම්බ වෙලා එයා ඒක බලන්න තනියම ගියා. ඒ පොතේ තිබුණු දෙයක් දැකලා එයා බය වෙනවා. ඉතින් ඒ විස්තරේ තිබුණු කොළ ටික ඇලිස් ජෝන්ට පේන්නේ නැති වෙන්න ඉරලා දානවා. මේ පොට් එක ජේසතුමාගේ කාලේ ඉඳන් එන පරණ ටීපොට් එකක්. ඒකට අద్భుත බලයකුත් තියෙනවා. ඒත් ඒ බලය නිසා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ජෝන් බය වෙලා ඒ ප්‍රතිවිපාක තියෙන පිටු හොයන්න ගන්නවා. ඒත් දැනටමත් ඇලෙක්ස් ඒ පිටු ඉරලා දාපු නිසා ඇලෙක්ස් බොරුවක් කියලා ෂේප් වෙනවා. ඊළඟට මේ දෙන්නා සුපිරි කාර් වගේම විශාල මන්දිරයක් වගේ ගයක් ගන්නවා. ජෝන් එයාගේ නම තියෙන වොඩ්කා බ්‍රෑන්ඩ් එකකුත් ප්‍රසිද්ධ කරනවා. ඕන් එක දිගට පාටි තියලා එයාලගේ සල්ලිකාර යාළුවොත් එක්ක විනෝද වුණා. එක දවසක් ඩොක්ටර් මෙයාලගේ ගේ ඉස්සරහටම එනවා. ඔයාලා දෙන්න දැන් ඉන්නේ ලොකු අනතුරක. මම මේ වගේ පරණ සාපලත් බාණ්ඩ එකතු කරන කණ්ඩායමක සමාජිකයෙක්. මම කැමති ලොකු මුදලකට මේ ටීපොට් එක ඔයාලගෙන් මිලදී ගන්න. ජෝන් ඒ ඩොක්ටර් කියපු ගාන අහලා ෂොක් වුණා. ඉතින් ඔහු ඒක විකුණන්න කැමති වුණා. ඒත් ඔහුගේ කෑදර බිරිඳ ඇලෙක්ස් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඇය ඩොක්ටර්ට හොඳටම බැනලා එලවලා දානවා. එදා රාත් වෙනත වගේම මේ දෙන්නා සල්ලි වෙනුවෙන් එකිනෙකාව රිද්දන්න පටන් ගත්තා. මේක දැකපු බානි ටීපොට් එකේ බලය ගැන දැනගන්නවා. ඒ හින්දා ඔහු ගෙදරට ඇවි ටීපොට් එක අරගෙන පැනලා යනවා. ජෝනුත් එළියට ඇවි ටීපොට් එක වෙනුවෙන් රණ්ඩු කළා. ඉතින් මේ රණ්ඩුව නිසා ටීපොට් එක පාරේ මැද්දට විසිවෙනවා. මේ වෙලාවේ ට්‍රක් එකක් ඒක උඩින් යනවා. ඉතින් එතනින් පස්සේ දැකපු දෙයින් කට්ටියම ෂොක් වුණා. මොකද ඒ ට්‍රක් එක උඩින් ගියත් ඒ පොට් එකට සීරීමක්වත් වෙලා නැහැ. මේ දෙන්නට තේරුණා මේ පොට් එකට ඇත්තටම අద్భుත බලයක් තියෙනවා කියලා. ඉතින් පසුවදා උදේම මේ දෙන්නා ඩොක්ටර් මුණ ගැහෙන්න යනවා.
ඔහු ඒ පොට් එක අයිතිව තිබුණු මිනිස්සුන්ගේ ජීවිත නරක වේදයට අවසන් වුණ හැටි විස්තර කළා. ඩොක්ටර් කියන විදියට ඒ ටීපොට් එක අයිති කෙනාට ඒක ගැන ලොකු ආසාවක් ඇති වෙනවා. ඒ හින්දා උන් ටීපොට් එක වෙනුවෙන් එක දරුණු දේවල් කරන්න පෙළඹෙනවා. ඉතින් ඩොක්ටර් කියනවා ඔයාලා තාමත් බේරෙන්න පරක්කු නෑ. දැන්ම මේ පොට් එක මට බාර දෙන්න කියලා. ඉතින් ඇලිස් නම් ඒ පොට් එක දැන්ම දෙන්න කැමති වෙන්නේ නෑ. එදාර ඇලිස්ට තේරුණා කවුරු හරි එයාලගේ ගෙදරට ඇතුල් වෙනවා කියලා. ඇය ඉක්මනට ඒ ගැන ජෝන්ට කියනවා. ඔවුන් ඒක බලන්න යනකොට දකින්නවා අර යුදවෝ දෙන්න එයාලගේ සල්ලි සේරම හොරකම් කරනවා. හොඳටම බය වුණු ජෝන් ටීපොට් එක දෙන්න කැමති වෙනවා. ඒත් මෙයාලා ඒක ගන්න කැමති වෙන්නේ නෑ. ඔවුන්ට කවදාවත් ටීපොට් එක අයිති කරගන්න අවශ්‍ය වුණේ නෑ. මොකද මේ ටීපොට් එක නිසා වෙන පළ විපාක මේ දෙන්න හොඳටම දන්න හින්දා. ඉතින් මෙයාලා ඇවිත් ඉන්නේ සල්ලි වලට. ඊට පස්සේ මේ දෙන්න සල්ලි සේරම අරගෙන ගෙදරින් යනවා. දැන් මේ දෙන්න ළඟ තිබුණු සල්ලි සේරම අරන් ගිහපු හින්දා මෙයාලා ළඟ දැන් සතයක්වත් නෑ. දැන් ටීපොට් එකෙන් එන සල්ලිත් නතර වේගෙන වගේ යන්නේ. ඒකෙන් පොඩි වේදනාවල් වලට දැන් සල්ලි එන්නේ. දැන් පොට් එකට ඕනේ ගොඩක් වද වේදනා දැනෙන්න. ඉතින් මේ ජෝඩුව බාර් එකකට යනවා. ජෝන් එතන ඉන්න මැරෙක්ට ඕන නැති ජෝක්යක් කරලා කැමැත්තෙන්ම කුටි කනපා. ගහපු පාරට ජෝන්ට සිහිය නැතුව වැටෙනපා. කොමාරි ඒකට නම් පොට් එකෙන් සල්ලි එනපා. ජෝන් ගුටි කෑවත් සල්ලි හම්බුන එකට නම් ඇලිස් සතුටු වුණා. එක දවසක් මෙයා බාක් එකේ ඉඳගෙන ඉන්නකොට ළමෙක් ස්කේටින් බෝඩ් එකෙන් වැටිලා තුවාල වෙනවා. මේ වෙලාවේ ළඟ තිබුණු පොට් එකෙන් සල්ලි එනවා ඇය දකින්නපා. ඇයට තේරුණා තමන්ව තුවාල කරගන්නේ නැතුව අනුන්ගේ වේදනාවලිනුත් සල්ලි හොයන්න පුළුවන් කියලා. ඔහු ඒ ගැන ජෝන්ට කියනපා. ඉතින් මේ දෙන්න බොක්සින් මැච් වලට බබාලා හම්බෙන වාට්ටු වලට වගේ වද වේදනා විඳින තැන් වලට ගියා. ඇලිස්ට දැන් කොච්චර සල්ලි හම්බුණත් සෑයීමකටපත් උනේත් නැහැ. එක දවසක් මේ දෙන්න ගෙදර එනකොට ඇය පාර යන මිනිස්සෙක් හප්පලා මරලා ලොකු මුදලක් ගන්න හදනපා. ඒත් වාසනාවට ජෝන් ස්ටීරින් වීල් එක හරවලා ඒ මිනිස්සව බේරගත්තා. ඒකට ඔයාට දැන් හොඳටම පිස්සු හැදෙලා කියලා ජෝන් කියනවා. ඉතින් තරහ යන ඇලෙක්ස් ජෝන්ට හිතරි දෙන්න බයිනපා. ඔවුන් ගෙදරාම දකිනවා පොට් එකේ සල්ලි පිරලා තියෙනපා. මේ දෙන්නට තේරුණා පොට් එකෙන් හිතරිද්දලත් සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් තුවාල කරගන්නවට වඩා ලේසි ක්‍රමයක් නිසා මේ දෙන්න හිතරිදෙන දේවල් කියන්න පටන් ගන්නපා. පසුවදා උදේම තේකක් බීලා දෙන්නට දෙන්න හිතරිද්ද ගන්න ලෑස්ති වුණා. මුලින්ම මෙයාලගේ තියෙන හොර අනියම් සම්බන්ධ ගැන කතා වුණා. ඇලෙක්ස් බානියක නිදාගත්ත විස්තරයක් මේ වෙලාවේ කියනපා. ජෝන්ට ඒකට නම් හොඳටම තරහා යනපා. ඔහු කෙලින්ම බානිගේ ගෙදර යනවා පලි ගන්න. ඔහු බානිගේ වයිෆ්ට සම්බන්ධය ගැන කියලා කැත විදියට බයිනපා. ඉතින් ඒ ටීපොට් එකෙන් ඒකට සල්ලි එනපා. පොට් එකෙන් අනිත් පුද්ගලයන්ගේ හිතරිදිවීම් වලට සල්ලි දෙනවා කියලා දැනගෙන ඔවුන් හොඳටම පුදුමුණා. ඉතින් මේ දෙන්න යාළුවන්ග මුණ ගැහිලා එයාලා දුක් වෙන රහස් එලි කරන්න ගන්නපා. මේ දේ නිසා සමහර අයගේ පෞල් ජීවිතත් විනාශ වෙනපා. ඒත් මේ දෙන්නට නම් ඒ ගැන ගාණක්වත් නැහැ. එක දවසක් ඇලෙක්ස් මේ වැඩේ ඊළඟ මට්ටමට ගෙනියන්න කතා කරනපා. ඇය දැන් ලිංගික අපරාධකාරයෙක් හරි මද්‍රව්‍ය වෙළඳාම් කරන කෙනෙක් හරි මරන්න ප්ලෑන් කරනවා සල්ලි ගොඩක් හොයන්න. ඒ ජෝන් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් ඇලෙක්ස් නම් කියන්නේ මේ මිනිස්සු සමාජයෙන් අයින් කරන එක හොඳ වැඩක්. උන් ජීවත් වෙන්නවත් සුදුසු මිනිස්සු නෙවෙයි කියලා. ඉතින් කොමාරි මේ දෙන්න එකට වලක් කපන්න පටන් ගත්තා. ඒ ජෝන්ට ඒක කරන්න හිත දුන්නේ නැහැ. ඔව් එයාගේ වයිෆ් නවත්තන්න හදනපා. ඔව් ඇලෙක්ස්ට කියනවා මේ ටීපොට් එකේ ශාපය නිසා දැන් ඔයා ගොඩක් දරුණු වෙලා කියලා. ඒත් ඇය ඔහුට බැනලා කියනවා ඔයාට බෑ මාව නවත්තන්න. මම මේ මිනිමරුම ඔයා හිටියත් නැතත් කරනවා කියලා කියනපා. ඒක අහලා බය වුණ ජෝන් ડોක්ටර් මුණ ගැහෙන්න යනවා උදව් ඉල්ලන්න. ඒත් දැන් ඔවුන් ප්‍රමාද වැඩි. ඒ ටීපොට් එක ඇලෙක්ස්ගේ මනස යටත් කරගෙන ඉවරයි. දැන් එකම ක්‍රමයයි මේ දේ නවත්තන්න තියෙන්නේ. ඒ ඇලෙක්ස්ගේ කැමැත්තෙන්ම ටීපොට් එක බාර දෙන්න ඇයව කැමති කරව ගන්න එක. පසුවදා ඇලෙක්ස් නාලයනකොට ජෝන් ජනෙලේ ළඟ වාඩි වෙලා ඉන්නවා දකින්නපා. ඔව් ඇලෙක්ස් අර පොතේ ප්‍රතිවිපාක ගැන තිබුණු ඉරපු පිටුවත් හොයාගෙන. ඔව් අහනවා ඔයා මාවද පොට් එකද තෝරගන්න කියලා. ඇය මොකුත් කියන්නේ නැතුව ජෝන්ව ජනේලෙන් බිමට තල්ලු කරලා දානපා. තමන් කරපු වැඩේ බරපතලකම තේරුණු ඇලෙක්ස් ඉක්මනට එයාගේ හස්බන්ඩ්ව බලන්න එනපා. ඇයට අවසානයේ තේරුණා එයා දැන් කොච්චර නරක කෙනෙක් විදියට වෙනස් වෙලාද කියලා. ඇය අඬමින් මට ඔයා නැතුව කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ කියලා කියනවා. වාසනාවට ඔහුට කරදරයක් නැහැ. ඉතින් ජෝන්ගේ ඉල්ලීම මත ටීපොට් එක බාර දෙන්න ඇය කැමති වෙනවා. ඒත් එදා රෑ බානි ගෙදරට පැනලා ඒ ටීපොට් එක හොරෙන් අරන් යනවා. ගෙදර පොට් එක නැති නිසා මෙයාලට තේරුණා බානි මේක හොරෙන් අරගෙන යන්න ඇති කියලා. ඕන් ඉක්මනට බානිගේ ගෙදරට යනවා. එතන දැන් අවුල් ජාලයක් වෙලා. බානි එයාගේ වයිෆුයි කැපුම් තුවාල වලින් ලේ පෙරාගෙන ඉන්නේ. පේන විදියට බානිලත් මෙයාලා වගේම වද වේදනා විඳලා සල්ලි හොයන්න පටන් අරගෙන. බානිලා මේ දෙන්නව මරලා දැන් සල්ලි හොයන්නයි යන්නේ.
එතකොට මර යුදවෝ දෙන්න ගෙදරට එනවා. මේ කට්ටිය එකිනෙකාට වෙඩි තියාගන්නවා. මේ වෙඩි තැබීමේ යුදෙව් ජාතිකයෝ දෙන්න වගේම බානිගේ පවුලේ අයයි සේරම මැරෙනවා. වාසනාවට ඇලිස් වගේම ජෝන් බේරෙනවා. ඔවුන් ටීපොට් එකයි මැරුණු 4 දෙනාගේ සල්ලි අරගෙන එතනින් යනවා පෙන්නනවා. ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් හම්බුණු මේ දෙන්නා ටීපොට් එක බාර දෙනවා. ඉතින් මේ දෙන්නට මේ ටීපොට් එකේ සාපෙන් ගැලවෙන්න පුළුවන් වෙනවා. අවසානයේ ඩොක්ටර් එක මුහුද මැද්දට අරන් ගින් විසි කරනවා කාටවත් හොයාගන්න බැරි වෙන්න. මූවි එකත් එතනින් අවසන් වෙනවා.